ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න ආවේ හීනවන ශේෂකමේ යටතේදී එන්න පුළුවන් වාර්ෂික පොලි අනුපාතික ගාන. ඒ කියන්නේ අපි කලින් ගානේදී කතා කරා කොහොමද හීනවන ශේෂකමේ යටතේදී වාරිකයක වටිනාකමක් හොයන්නේ කියලා. ඉතින් අද අපි කතා කරනවා හීනවන ශේෂකමේ යටතේදී කොහොමද වාර්ෂික පොලි අනුපාතිකයක් හොයන්නේ කියලා. ඉතින් ඔයාලා අපේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න කොහොමද වාරිකයක වටිනාකමක් හොයන්නේ කියලා 2016 ගාන අපි ඒකදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරනවා කොහොමද වාර්ෂික පොලි අනුපාතිකයක් හදන්නේ. ඒ සඳහා අපි තෝරගත්ත සාමාන්‍ය පෙළ විභාගෙටම ආපු 2017 වාර්ෂික පොලි අනුපාතික ගාන. ඉතින් අපි ගාන කිව්වොත් මෙන්න මේ ගාන අපිට දීලා තියෙන්නේ අල්මාරියක් අත්පිට මුදලට ගන්නා විට එහි මිල රුපියල් 30000කි. මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1100 බැගින් වන සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කළ හැකි වන පරිදි මිලදී ගත හැකිලු. මෙම ගෙවීම් ක්‍රමය සඳහා පොලිය ගණනය කරන ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් එය අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතිකය. ඉතින් අපි 2016 ගාන දීලා තියෙන්නේ පොලි අනුපාතිකය දීලා වාරිකයක වටිනාකම තමයි අහලා තිබ්බේ. ඒතකොට මේ ගානේදී අපිට පොලි අනුපාතිකය දීලා නැහැ. හැබැයි පොලිය සමග වාරිකයක වටිනාකම දීලා. ඉතින් අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම කියනවා අත්පිට මුදලට අල්මාරිය ගන්නා විට අල්මාරියේ වටිනාකම රුපියල් 30000යි. එතකොට වටිනාකම අපි ලියා ගන්නවා අල්මාරියේ වටිනාකම රුපියල් 30000ක් වටිනවා. 30000ක් වටින උනාට අපි මුලින් ගෙවන මුදල මුදලාලිට අපි දෙන්නේ රුපියල් 6000යි දෙන්නේ. 30000ක් වටින අල්මාරියට මුලින් රුපියල් 6000ක් ගෙවලා තමයි අපි ගෙදර අරගෙන එන්නේ. එතකොට අපි මුදලාලිට හිඟ කළ එක. ඒ කියන්නේ ඉතිරි මුදල අපිට තව ගෙවන්න තියෙනවා. ඉතිරි මුදල. එතකොට අපිට ඉතිරි මුදල තියෙනවා 30000න් මේ 6000 අපි අඩු කරවටින් අපිට තව මුදලාලිට ගෙවන්න තියෙනවා රුපියල් 24000. එතකොට මුදලාලි මේකට පොලියක් අය කරනවනේ. අත්පිට මුදලට ගන්නවා නම් අපිට 30000ම දීලා ගෙදර අරගෙන එන්න තිබ්බා. හැබැයි මේකෙදි අපි කරන්නේ 30000ක් වටින එකට 6000ක් ගෙවලා ඉතුරු මුදල සමාන මාසික වාරික වලින් ගෙවන්න තමයි අපි ගෙදර අරගෙන එන්නේ. එතකොට අපිට ගෙවන්න ඉතුරු වෙනවා රුපියල් 24000. එතකොට හීනවන ශේෂකමේදී මෙන්න මේ 24000ට තමයි පොලිය හදාගෙන යන්නේ. එතකොට මෙයා මේකෙදි අපිට ගාන කියනවා පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1100 බැගින් සමාන මාසික වාරික 24කින්. එතකොට මේ 24000 ගෙවන්නේ මාස 24කින්. අපි බලමු මාසක වාරිකයේ කීයද කියලා. ඒ කියන්නේ මාසක වාරිකය කියන්නේ මේ 24000 අපි ගෙවනවා සම මාසික වාරික 24කින්. හැබැයි මෙතනදී පොලියක් නැහැ. අපි බලන්නේ පොලියක් නැතුව කීයද කියලා. පොලියක් නැතුව නම් අපි ගෙවන්නේ කීය ගානේද? 1000 ගානේ ගෙවුවා නම් අපිට මේක ගෙවලා ඉවර කරන්න පුළුවන්. හැබැයි මෙයා මේකට පොලියක් අය කරනවනේ මුදලාලි. එතකොට අපිට මාසික වාරිකය ඇවිත් තියෙන්නේ 1000යි. හැබැයි ගානේ කියනවා පොලිය සමග එක් වාරිකයක් 1100 බැගින් මෙයාලා මේක ගෙවලා. එතකොට අපි බලමු මාසක පොලිය කීයද කියලා. මාසක පොලිය අපිට තියෙනවා. එතකොට මාසක පොලිය හොයාගන්නේ අපිට මාසික වාරිකයෙන් රුපියල් 1000යි. ඒ කියන්නේ පොලියක් නැතුව. හැබැයි ගානේ කියනවා පොලියත් සමග වාරිකයේ 1100. ඒ කියන්නේ මාසෙට 1000ක් ගෙවන්න ඕන එකට අපි කීයක් ගෙවලද? 1100ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර රුපියල් 100ක් ගෙවලානේ. අන්න නම් මාසික පොලිය එනවා 1100න් අපි 1000ක් අඩු කරාම මාසික පොලිය එනවා රුපියල් 100ක්. ඔය මාසික පොලිය. හැබැයි මේ හීනවන ශේෂකමේදී මම කලින් ගානෙත් කිව්වා මේ පොලිය හදන්නේ අර අපිට දෙන වාරික ගානට නෙවෙයි. ඊට වඩා වෙනස් ක්‍රමයකට තමයි පොලිය හදන්නේ. ඒතකොට අපි බලුවා මේකට මුළු පොලිය කීයක් හදනවද කියලා. බලමු අපි මුළු පොලිය කීයක් හදනවද කියලා. අපිට මාසෙකට රුපියල් 100ක් ගෙවන්න තියෙනවා. මාසෙකට රුපියල් 100ක් ගෙවන්න තියෙනවා. හැබැයි අපිට වාරික මේකේ කීයක් ගෙවන්න තියෙනවද? 24ක් ගෙවන්න තියෙනවනේ. ඒ කියන්නේ 100 වැඩි කරනවා අපි 24න්. එතකොට අපිට එනවා මුළු පොලිය එනවා රුපියල් 2400ක්. ඒක කියන්නේ මුළු පොලිය. අර මං කිව්වනේ මේකේ පොලිය හදන්නේ මාස එකක් ගානකට කියලා කලින් ගානේ. අපි ඊළඟට හොයනවා මේකේ තියෙන මාස එකක් ගාන.
අනිවාර්යෙන් හීනවන ශේෂකමේදී පොලිය අපිට හැදෙන්නේ මෙන්න මේ ක්‍රමයේ යටතේ. මාස එකක් ගන්න. එතකොට මාස එකක් ගන්න හොයන මම කලින් වීඩියෝ එකක සූත්‍රයක් දුන්නා. n බෙදීම 2 ධන n ධන 1. n කියලා කියන්නේ මාස ගාන නැත්නම් වාරික ගාන. එතකොට වාරික ගාන තියෙනවා 24ක්. මේ n කියන්නේ 24යි. 24 බෙදීම 2යි. ආයිමත් n කියන්නේ 24යි. 24 ධන 1යි. 24 දෙකට බෙදුනොත් 12යි. 24යි 1යි 25යි. 12 වරක් 25 කියන්නේ 300යි. එතකොට මෙයාලා හීනවන ශේෂකමේ යටතේදී පොලිය හදන්නේ මාස එකක් ගන්න රුපියල් 300යි. ඊට පස්සේ අපි බලමු මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය හොයන්නේ මුළු පොලිය බෙදනවා මුළු පොලිය බෙදන්න මාස ඒකක ගාන. මුළු පොලිය බෙදන්න මාස ඒකක ගාන. එතකොට මුළු පොලිය අපි දන්නවා කීයද? 2400 කියලා මෙතන ආවනේ. මුළු පොලිය 2400යි. මාස ඒකක ගාන අපිට රුපියල් 300යි. මෙතන මාස ඒකක ගාන අපි හොයාගත්ත රුපියල් 300යි. එතනින් එනවා අපිට 24 3න් බෙදුනොත් රුපියල් 8යි. ඊට පස්සේ අන්තිම වගන් තියෙනවා වාර්ෂික පොලි අනුපාතිකය. වාර්ෂික පොලි අනුපාතිකය කියන්නේ මාසක ණය මුදල දානවා මෙන්න මේ සූත්‍රයට. මාසක ණය මුදල මාස ඒකක පොලිය වැඩි කරනවා 100ට 100. අපි හොයන්න ඕනේ වාර්ෂික පොලි අනුපාතිකයනේ. දැන් මෙතන දාන්න තියෙන අපි මාසයකට. මාසයකට හොයලා හරියන්නේ අපි වාර්ෂික හොයන්න නම් මේක අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ කීයද? 12න් වැඩි කරන්න ඕනේ. එතකොට අපි මාසක ණය මුදල ගත්තොත් අපි මාසක ණය මුදල හොයාගත්තා. කියන්නේ මාසික වාරිකයක කියන්නේ පොලියක් නැතුව තමයි අපි මෙතෙන්ට දාන්නේ. මාසක ණය මුදල රුපියල් 1000යි. මෙතෙන්ට අනිවාර්යෙන් පොලිය නැතුව එක වුණේ ඉන්න. එයාලා පොලියත් සමග ගෙවන එක දාන්න එපා. මාස ඒකක පොලිය අපි හොයාගත්ත රුපියල් 8යි කියලා මේක වැඩි කරනවා අපි අනිවාර්යෙන් 100ට 100න් ආයිමත් අපි වැඩි කරනවා මේක 12. ඒකට මේක වැඩි කරොත් 0.2කට 0.2යි 8 කියන එක 12න් වැඩි කරන්න ඕන. 8 කියන එක 12න් වැඩි කරොත් 96යි. 96 බෙදන්න ඕන ආයිමත් 10න් උත්තරයක් එනවා 9.6. මෙන්න පොලි අනුපාතිකය. ඉතින් හීනවන ශේෂකම යටතේදී අපි ගණන් වර්ග දෙකක් කතා කරා දැනට. එතකොට පළවෙනි ගාන තමයි වාරිකයක වටිනාකම අපේ කලින් වීඩියෝ එකේ ඇති. මෙන්න වාර්ෂික පොලි අනුපාතිකය කොහොමද හොයන්නේ? ඉතින් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් ළඟදීම අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් හම්බ වෙමු.